43 කණ්ඩායමේ කලාකරුවන්ගේ නිර්මාණ ඇගයීම පාඩමේ පළමු කොටසින් අපි 43 කණ්ඩායමේ ආරම්භක පසුබිම පිළිබඳ අදහසක් ලබාගත්ත නිසා අද අපි මේ පාඩමින් 43 කණ්ඩායමේ කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව හඳුනා ගනිමු. 43 කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වන හැරි පීරිස් මහතා 1904 වර්ෂයේ උපත ලැබූ අතර හැරි පීරිස් මහතා 1944 වර්ෂයේ ලයනල් වෙන්ට්ගේ අභාවයෙන් පසුව 43 කණ්ඩායමේ බොහොමයක් වගකීම් දැරූ පුද්ගලයා ලෙස හඳුන්වන්නට පුළුවන් වෙනවා. ලන්ඩනය, පැරිසිය, ඉන්දියාව වැනි රටවලින් චිත්‍රකලාව හදාරා 1935 වර්ෂයේදී ලංකාවට පැමිණ තිබෙනවා. මොහු දක්ෂ ආලේඛ්‍ය ශිල්පියෙක් වශයෙන්ද හැඳින්වීමට හැකිය. අද වන විට 43 කණ්ඩායමේ චිත්‍ර දක්නට ලැබෙන සපුමල් පදනම එදා හැරි පීරිස්ගේ නිවහන විය. හැරි පීරිස්ගේ චිත්‍රකලා භාවිතය දෙයාකාර ස්වරූපයක් ගන්නවා. එනම් 1. ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලා රීතීන් භාවිතයෙන් මිදුණු ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමේ සම්ප්‍රදාය. 2. නූතන කලා ප්‍රයෝග අනුසාරයෙන් භූමි දර්ශන ඇඳීම. හැරි පීරිස් මහතා ඇඳී චිත්‍ර අතර ජෛන භවන සිතුවම භූමි දර්ශන චිත්‍රයක් වේ. මෙය කැන්වසය මත තෙල් සායමින් ඇඳි සිතුවමකි. භූමියේ ස්වභාවය චිත්‍ර ශිල්පියාගේ භවමය ආවේශයන් අනුව වෙනස් කර ඇත. මෙම චිත්‍රය තුළින් ශාස්ත්‍රාලීය කලාව තුළ භූමි දර්ශන ඇඳීමේ ලක්ෂණයක් වූ ප්‍රශස්ත මහා ස්වභාවිකාකාරයෙන්ම ලෝකය අනුකරණය කර ඇඳීමේ ක්‍රමයෙන් මිදී ඇති අතර ස්වභාවික ලෝකය ඇසට පෙනෙන ආකාරයෙන්ම මෙම චිත්‍රය තුළ චිත්‍රණය කර නොමැත. ඒ නිසා මෙම චිත්‍රය තුළ දක්නට ලැබෙන්නේ වියුක්ත සහ නිරූපණාත්මක කලා ලක්ෂණයන්ගේ සම්මිශ්‍රණයක් ලෙස දක්නට ලැබේ. ඉන්ද්‍රාණී සිතුවම කැන්වසේ මත තෙල් සායමින් නිම කර ඇති ආලේඛ්‍ය සිතුවමක් වේ. ශාස්ත්‍රාලීය යථාර්ථවාදී ආලේඛ්‍ය කලා ලක්ෂණයන්ගෙන් මිදී ප්‍රකාශනවාදී ලක්ෂණ සහිතව නිර්මාණය කර ඇත. නිදසුන් ලෙස ලංකා කලා සංගමේ වංශවත් පුද්ගලයින් චිත්‍රයට නැගීම වෙනුවට සාමාන්‍ය පුද්ගලයින් චිත්‍රයට නැගීම 43 කණ්ඩායමේ විශේෂ ලක්ෂණයක් වේ. මෙම සිතුවම තුළින් සම්භාව්‍ය වර්ණ භාවිතයක් දක්නට ඇති අතර එනම් ශීත හා උණුසුම් වර්ණ සමබරව භාවිතා කිරීමක් දක්නට ලැබේ. අපි දැන් අයිවන් පීරිස් මහතාගේ චිත්‍ර පිළිබඳව හඳුනා ගනිමු. අයිවන් පීරිස් මහතා ලංකාවේ නූතන කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ සලකුණක් ලැබූ චිත්‍ර ශිල්පියෙක් ලෙස හඳුන්වන්නට පුළුවන් වෙනවා. මොහු 43 කණ්ඩායම පිහිටුවීමේදී සුවිශේෂ කාර්යයක් ඉටු කළ පුද්ගලයෙක් ලෙසට හඳුන්වන්නට පුළුවන්. 1946 ශ්‍රී ලංකා රජයේ ශිෂ්‍යත්වයක් ලබා එංගලන්තයට ගොස් චිත්‍රකලාව හැදෑරූ මොහු පසුව නැවත 1944 වර්ෂයේදී ආපිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මොහු 43 කණ්ඩායම සමග ගොඩනැගී තනි පුද්ගල ශෛලීය පරාසයක් තුළ කැපී පෙනෙන නූතනවාදී ශෛලියක් සහිත ශිල්පියෙක් ලෙස හඳුන්වන්නට පුළුවන් වෙනවා. අයිවන් පීරිස් මහතා ශ්‍රී ලාංකීය නූතන චිත්‍රකලාව නූතන චිත්‍රය ව්‍යුහාත්මක වෙනසකට යොමු කිරීමට දායක වූ ශිල්පියෙක් ලෙසද හඳුන්වන්නට පුළුවන් වෙනවා. මොහුගේ චිත්‍ර තනි වර්ණයේ ප්‍රභේදයන් එනම් ඒක වර්ණ මොනෝකෝම් ලෙසද අපි හඳුන්වනවා. ඒවා ඒක ස්වරූපයෙන් දක්නට ලැබෙනවා. මෙන්ම මොහුගේ සිතුවම් තුළින් නිශ්චල සහ නිහඬ ශාන්ත ස්වභාවයක් තමයි මේ සිතුවම් තුළින් නිරූපණය වෙන්නේ. අයිවන් පීරිස් මහතාගේ ආපසුවේම සිතුවම පිළිබඳව අපි හඳුනා ගම්මු. ආපසුවේම සිතුවම කැන්වසේ මත තෙල් සායමින් අඳින ලද සිතුවමක් වෙනවා. යුරෝපීය නූතන කලාවේ චිත්‍ර ඇඳීමේ ක්‍රමයක් වූ කොටුදැල්ල ආකෘතිය මෙම චිත්‍රයේ දක්නට ලැබෙන අතර ඒ මගින් සංවිධිත ආකෘතියක් ගොඩනැගීමට මේ ශිල්පියා උත්සාහගෙන තියෙනවා. මෙන්ම ප්‍රකාශනවාදී ලක්ෂණ චිත්‍රයෙන් මතු කරන අතර භාවාත්මක ප්‍රකාශනයට මූලිකත්වය දීමට උත්සාහගෙන තියෙනවා. වර්ණමාලාව බොහෝ දුරට ඒක වර්ණ වෙනවා. ඒක වර්ණ කියන්නේ මොනෝකෝම් කියලත් අපි හඳුන්වනවා. එකම වර්ණයේ ප්‍රභේද භාවිතා කිරීම තමයි ඒක වර්ණ විදිහට හඳුන්වන්නේ.
අයිවන් පීරිස් මහතාගේ සිතුවමක් ලෙස ගල්කිස්ස සිතුවමද අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ගල්කිස්ස සිතුවම කැන්වසේ මත තෙල් සායමින් ඇති සිතුවමක් වෙනවා. මෙම සිතුවම සෑම රූපයක්ම ඝන හා නිසල බවකින් යුක්ත වෙනවා. සබාදහමේ පවතින හැඩ ඊට ආවේනික ස්වභාවය වියුක්ත කර සරල බවකින් ඉදිරිපත් කිරීමට ශිල්පියා සමත් වෙලා තියෙනවා. නූතන චිත්‍ර කලාවේ පවතින විධිමත් තාර්කික ආකෘතිමය ලක්ෂණ මෙම සිතුවමින් පෙන්නුම් කරන අතර ගණිකවාදී චිත්‍ර කලාවේ ලද ආභාෂය හා මොන්ඩියන්ගේ සිතුවම්වල ආභාෂය මනාව නිරූපණය කරන චිත්‍රයක් විදිහට මේ ගල්කිස්ස සිතුවම අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. 43 කණ්ඩායමේ සිටි තවත් ප්‍රබල සමාජිකයෙක් වන ජස්ටින් දැරණියගල මහතා පිළිබඳව අපි හඳුනාගම්මු. 43 කණ්ඩායමේ ප්‍රකාශනවාදී මෙන්ම ආවේගාත්මකම චිත්‍ර ශිල්පියා ලෙසට ජස්ටින් දැරණියගල මහතා හඳුන්වන්නට පුළුවන්. මොහුගේ චිත්‍ර සඳහා ෆෝවිසම් ගණිකවාදයේ ආභාෂය ලැබී ඇති බව සඳහන් වෙන අතර දැරණියගලගේ ප්‍රකාශනවාදී චිත්‍රයෙන් මනුෂ්‍යත්වයේ ඛේදවාචී තත්ත්වය සහ අනපේක්ෂිත භාවය නිරූපණය කරන බව විචාරකයන් පවසනවා. දැරණියගල මහතාගේ චිත්‍රවල තාක්ෂණය හැසිරවීමේදී සුදු වර්ණය මිශ්‍ර කිරීමක් දක්නට ලැබෙන අතර රළු පින්සල් පහරවල් මගින් බොහෝ විට ප්‍රතිවිරුද්ධ වර්ණ එක ළඟ යෙදීමක් දක්නට ලැබෙනවා. එංගලන්තයේ ශාස්ත්‍රාලීය චිත්‍ර කලාව හදාරා ලංකාවට පැමිණ මොහු ප්‍රදර්ශන ගණනාවක්ද සිදු කර තිබෙනවා. මේ චිත්‍රය තුළින් භවමය හැඟීම් දැනවීමට උත්සාහගත් දැරණියගල මහතා ආදරය, සෙනෙහස වැනි සංකල්ප කාව්‍යමය රසයන්ගෙන් යුතුව ප්‍රකාශ කළ අවස්ථා දක්නට ලැබෙනවා. එමෙන්ම දැරණියගල මහතා නිරුවත් රූප ඇඳීමට ප්‍රිය කළ ශිල්පියෙක් ලෙසටද හඳුන්වන්නට පුළුවන් වෙනවා. අපි දැන් ජස්ටින් දැරණියගල මහතාගේ සිතුවම් පිළිබඳව හඳුනා ගනිමු. මොහුගේ සිතුවමක් ලෙස රන්මාළුවා සහ ගැහැණු ළමයා සිතුවම තෙල් සායමින් කැන්වසේ මත අඳින ලද චිත්‍රයකි. වස්තුන්ගේ ප්‍රකෘති ස්වභාවය විකෘති කිරීම මෙම චිත්‍රය තුළින් දැකගත හැකිය. ශාස්ත්‍රාලීය වර්ණ ගැන්වීමේ පුහුණුවෙන් බැහැරව නිම කළ සිතුවමක් ලෙසද මෙම සිතුවම හඳුන්වන්නට පුළුවන් වෙනවා. මෙන්ම ශ්‍රී ලාංකීය නූතනවාදී චිත්‍ර කලාවේ ප්‍රකාශනවාදී කලාත්මක ප්‍රයෝග හඳුනා ගැනීමට මේ චිත්‍රය තුළින් මනාව හැකි වෙනවා. වර්ණ භාවිතයේදී විසංගත වර්ණ භාවිතා කිරීම තුළින් ප්‍රකාශනවාදී බව තීව්‍ර කිරීමට දැරණියගල මහතා උත්සාහගෙන තිබෙනවා. නූතනවාදී චිත්‍ර කලාවේ ප්‍රබල ප්‍රයෝගයක් වන වස්තුන්ගේ ප්‍රකෘති ස්වභාවය කලාකරුවාගේ අභිප්‍රාය මත විකෘති කර දැක්වීම මේ චිත්‍රය තුළින් මනාව දැක ගැනීමට හැකි වෙනවා. ජස්ටින් දැරණියගල මහතාගේ තවත් සිතුවමක් ලෙස කැඩපත ළඟ ගැහැණිය සිතුවම කැන්වසය මත තෙල් සායමින් අඳින ලද සිතුවමකි. ප්‍රකාශනවාදී ලක්ෂණ සහිත සිතුවමක් ලෙස මෙම සිතුවම හඳුන්වන්නට පුළුවන් වෙනවා. මධ්‍යගත නිරූපණයක් සහිත සංරචනයක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. එනම් ශරීරයේ කොටසක් නිරූපණය වන ආකාරය මේ චිත්‍රය තුළින් දැක ගැනීමට හැකි වෙනවා. අර්ධ වියුක්තකරණයෙන් සහිත ස්ත්‍රී රූප ලක්ෂණ ගොඩනගා තිබෙනවා. කැඩපත සහිත මේසය පහළ අන්තය දක්වාම ඇඳ තිබීමෙන් කාන්තා රූපය මුහුණේ වූ ඉරියව්වෙන් සිය රූ සපුව දෙස විමසිල්ලෙන් බලන ආකාරයක් මේ චිත්‍රයෙන් නිරූපණය වෙනවා. වර්ණ භාවිතයේදී පසුතලය ඒකවාර්ණිකව දැක්වීම මගින් මෙම සිතුවමේ තේමාවට සාධාරණයක් ඉටු කිරීමට ශිල්පියා උත්සාහගත් ආකාරයක් පෙන්නුම් කරනවා. 43 කණ්ඩායමේ සිටි තවත් ප්‍රබල සමාජිකයෙක් ලෙස රිචඩ් ගේබ්‍රියල් මහතා හඳුන්විය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පියෙකු වශයෙන් සැලකෙන මොහු නිරේඛන කලා කටයුතු වල යෙදෙන ශිල්පියෙක් ලෙස හඳුන්වා දීමට හැකිය. මොහු ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි කලාවට අර්ථවත් දායකත්වයක් ලබා දුන් අතර මොහුගේ චිත්‍ර තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දේව් මැදුරේත් දැවයෙන් කළ මූර්ති මහනුවර ජාතික සෙමිනේරියේදී
බම්බලපිටිය ජේසුස් දෙව්මැදුරේදී දැකගත හැකි වෙනවා. ඒ වගේම ගෙබ්‍රියල් මහතාගේ සිතුවම්බල ගම සහ ගැමි තේමා ජනප්‍රිය වීමට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ශෛලිගත ස්වරූපය ගෙබ්‍රියල්ගේ කලාත්මක භාෂාවේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර මොහු ස්වභාවිකත්වය අන්තගාමී ලෙස ශෛලිගත කිරීමට ගත් උත්සාහය මේ මොහුගේ චිත්‍ර තුළින් දැක ගැනීමට හැකි වෙනවා. ඒ අනුව මොහු විසින් අඳින ලද සිතුවම් අතර ඥානවන්ත හා ඥානවන්ත නොවන කාන්තාවෝ සිතුවම තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසේ මත ඇඳ තිබෙන අතර මේ චිත්‍රය ප්‍රධාන රූපකය වන්නේ කාන්තාවන් සමූහයකි. චිත්‍රයේ රූපක නිර්මාණාත්මක හා වර්ණ සංකේතාත්මක භාවිතා කිරීමක් දක්නට ලැබෙන අතර කළු පැහැති බාහිර රේඛාවකින් රූපවල සීමාවන් දැක්වීමටද මේ ශිල්පියා උත්සාහගෙන තියෙනවා. ඒ වගේම මොහුගේ සිතුවම් අතර කමත සිතුවමද වැදගත් සිතුවමක් ලෙස හඳුන්වන්නට පුළුවන් අතර මේ සිතුවමද තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසේ මත අඳින ලද සිතුවමකි. සාම්ප්‍රදායික ගම සහ එහි පැවැත්ම නූතනවාදී කලා ප්‍රයෝග ඇසුරින් ප්‍රකාශයට පත් කළ නිර්මාණයක් ලෙසට මෙම කමත සිතුවම හඳුන්වා දීමට හැකිය. නිරූපණාත්මක මෙන්ම ශෛලිගත ලක්ෂණ මෙම චිත්‍රය තුළින් නිරූපණය කරන අතර සංගත බව හා ඒකවාර්ණිකත්වය වර්ණ භාවිතයේදී සුවිශේෂ වනවා. අදට අපි මේ පාඩමෙන් 43 කණ්ඩායමේ කලාකරුවෝ සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව හඳුනාගත් අතර මෙවැනිම කලාකරුවන් පිරිසක් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව මීළඟ පාඩමින් අපි හඳුනා ගනිමු. අදට මේ පාඩම අවසానයි. ඔයාලට සුබ දවසක්.